Hi everyone. අද අපි යන්න හදන්නේ ඩිනර් එකකට. Sheraton Colombo Hotel එකටයි අපි ආවේ. මේ ඉතින් ක්‍රිස්මස් මාසෙනේ. හැමතැනම තියෙන ක්‍රිස්මස් decorations. ඩිනර් එකට රෙස්ටොරන්ට් එක ඕපන් වෙනකන් අපි ලොබි එකේ පොඩි වෙලාවක් ඉඳලා රෙස්ටොරන්ට් එකට ගියේ. අපේ බුකින් ඩීටේල්ස් කිව්වම අපිට arrange කරපු ටේබල් එකට අපිව එක ගියා. කොළඹ කිචන් රෙස්ටොරන්ට් එක තියෙන ෆස්ට් ෆ්ලෝර් එකේ. සීටින් ඒරියා එක තිබුණේ බුෆේ එකකින් ටිකක් පැත්තකට වෙන්න. ඒ නිසා මේ පැත්ත ටිකක් නිදහස් නිස්කලංක ගතියක් තමයි තිබුණේ. බුෆේ එක පැත්තට යද්දි මුලින්ම දැක්කේ ග්‍රිල් ස්ටේෂන් එක. සීෆුඩ් වර්ග කීපයක්ම මෙතන තියෙනවා. කෑම බෙදා ගන්න කලින් අනිත් අයට ඩිස්ටර්බ් නොවන විදියට බුෆේ එක වටේම ඇවිදලා බැලුවා. වීඩියෝ එකේ තියෙන ඉතින් අපි කෑම කාපු පිළිවෙල නෙවෙයි. මම වීඩියෝ ගත්ත පිළිවෙල. Action cooking stations තන් කීපයකම තිබුණා. ශ්‍රී ලංකන්, ඉන්දියන්, වෙස්ටර්න්, ජපනීස්, ඉටලියන් වගේ කුසීන්ස් වර්ග කීපයක්ම මෙතන තිබුණා. සේරම ටික බලලා අපි ස්ටාර්ට් කරේ සුප් එකනොයි බ්‍රෙඩ් කෝර්න් එකනොයි. ක්‍රේප් එකකුත් කන්න හිතුණු නිසා අපි චොක්ලට් ක්‍රේප් එකකුත් හදාගත්තා.
අපි අද විශේෂයෙන්ම ආවේ හබීගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නත් එක්ක. බර්ත්ඩේ කේක් එක අපේ ඩෙසර්ට් එක ගන්න අතරම ලැබුණා. ගෙදර එන්න කලින් අපි රූෆ් টොප් එකට ගිහිල්ලා වටේටම පේන විදිය බැලුවා. අපි මේ ඉන්නේ තට්ටු 21කට උඩින්. මේ වෙද්දි හැමතැනම ලයිට්ස් දාලානේ. අපිට පෙනුනේ පාට චූටි තරු ගොඩක්. බටේටම පේන හොටෙල්ස් වලත් ක්‍රිස්මස් හැපනින්ග්ස් තියෙන බවයි දැනුනේ. මෙතන ඉඳන් අපිට මෝද දිහා බලන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඉරේලිය තියෙන වෙලාවක වගේ ලොකු ලස්සනක් දකින්න රැට නම් අමාරුයි. රස කෑම වගේම ලස්සන මතකයන් ගොඩකුත් අරගෙන අපි අපේ දවස නිමා කළා. වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි.